සඳරි ඒ යකෝ මේකේ බලන්නේවත් නෑ. මේකේ කන බීරියලාද? අටෝ මේ ඇයි අම්මෝ යාන්තම් බැලුවා. මේ පළවෙනි එකටයි දෙවෙනි එකටයි ටිකක් උත්තරේ කියපන්කෝ. ජොනි මොකද්ද උඹ මේ එව්වේ? හුටා නෑ ටීචර් මේ මම චක්කරේ මතක් කරන්නේ කිය. බොරුව ඉතිහාසයේ පේපරේට මොකටද බං චක්කරේ? හරි කොහෙවත් බලන්නේ නැතුව උත්තරේ දෙනවා. ආයෙත් සර්ගෙන් ගුටි ගන්න නැතුව. ටීචර් අම්මා ආයෙත් මොකක් ගැව්වත් එහෙම සුමනේ යාට කියලා ඔබනවා ඔක වැලේ. දන්නේ මේ ජොනි කියන්නේ කවුද කියලා උට. යකෝ මේක මේ උත්තර දන්නේ නැහැ කිව්වට මේ ලියන්නේ යසට උත්තරේ. හරි කොහොම ලියපදෙන්කෝ. මේ මොකක්ද දාලා තියෙන්නේ? සර් අයිසන් නිව්ටන් ඇපල් ගාලාගෙන ඉන්නකොට එයාගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණා. ඒ වෙලාවේ සර් අයිසන් නිව්ටන්ට මොකක්ද හිතුනේ? යකෝ එයාට හිතුනේ දේ මට කොහොමද දන්නේ? මේ ප්‍රශ්න කොළ හදන එකටත් පයිතියන්ද කොහෙද? ඕන්නේ නැති ප්‍රශ්නනේ ආන්නේ අප්පා. මොකද්ද දැන් ලියන්නේ මම? හරි හිටන්කෝ. සෝරි ඒ වෙලාවේ මම ඉපදිලා හිටියේ නෑ. ඒ නිසා එතුමාට ඉතිච්ච දේ මම දන්නේ. හරි ළමයි පේපර් වලට උත්තර ලියපු කට්ටිය ස්ටෙප්ලර් ගන්නවා නම් ගාලා තියාගන්න. පේපර් එකතු කරගන්නයි යන්නේ. 3 hours later. මොකද යකෝ ඒ වෙලාවේ කරපු ගොන් වැඩේ. ලොක්කා හොඳටම මල පැනලා ඉන්නේ දැන්. හරි බං ඒ වෙලාවේ කරගන්න දෙයක් තිබ්බේ නෑ. මගේ බෑග් එකේ පොතක් තිබ්බා. ඒක ගන්න බං මොකක් හරි ගේමක් ගාලා එළියට යන්න ඇති. කවුද දන්නේ බං? ඕක මටම පත් වෙයි කියලා. ළමයි ටිකක් නිශ්ශබ්ද වෙන්න. අම්මට සිටි ලොක්කා ඇවිල්ලා. ළමයිනේ අද ඕගොල්ලෝ ලියපු පේපරේ හෙට උදේ 8ට විතර දෙමව්පිය රැස්වීමක් දීලා ඕගොල්ලන්ගේ අම්මා තාත්තලාගේ අතටයි දෙන්නේ. හුට්ට බටන්. අනේ ටීචර්. අනේ උනේ නෙමෙයි. හෙට උදේ 8ට අම්මාවරි තාත්තවරි එක්කන් එන්න ඕනේ. නැත්තම් බලා ගන්න. අනේ දෙයනේ. හෙට ඉඳලා ඉවරයි මං. එහෙනම් හෙට උදේ මාරම වලියක් බලා ගන්න වෙයි අපිට. කොහොම හරි හෙට උදේම යන්න ඕනේ ඉස්කෝලේට. The next day. එමොටම සුබ උදෑසන. එමම කියපු වෙලාවටම ඇවිල්ලා නේද? හරි. සුබ උදෑසනක් වේවා ලොක්කා. කවුදඩි මු? මුන්නම් ට්‍රම්ප්ගේ පවුලේ කට්ටිය වෙන්නේදී. ඒ කොබ්බ මුණ ඕම්ම උන් දෙන්නට පිටලා තියෙනවා නේද ටීචර්? ඔව් සර් මාටින්ගේ පේපරේ දෙනකොට ටිකක් පරිස්සමෙන් දෙන්න. කවුද දන්නේ? පේපරේ වැරදි කියලා කිව්වම තේමේ අපේ ඉස්කෝලේට නිසයිලයක් ගියමත් තේමේ. ඔව් පරිස්සමෙන් දෙන්න ඕනේ පේපර ටික. මේ යකා කෙලලවත් හරි. කො මේක? ආර ඉන්නේ ඩාන්සි රූම් එකේ කැලුනට නා බලාගෙන. මෝ එක්කන් ආපු එකට වඩා අන්දියේ සෝමපාල අයියා එක්කන් එන්න තිබ්බා. මේ කපිල අයියේ. කෑ ගන්න එපා කියන්න. කවුද දෙමු? ජොනීසිද? අම්මා මෝ අදත් බීලානේ. අනේ අයියේ වරෙන්කෝ යන්න. අර රැස්වීමත් පටන් ගන්න ඇති. හරි. ඕගොල්ලන්ට කියාගෙන හිටියේ මම. Excuse me sir. පන්තියට එනවා. ජොනි කවුද මේ? මේ මගේ අයියා සර්. ඔව් මම්මුගේ වලන් වල්නේ අයියා. අයියාලා ඕනේ දැන්. ඔයාගේ අම්මා ඇවිල්ලා ඉන්නේ. ඔයාත් ලෑස්ති වෙන්නකෝ රැසීමට දැන්. අපේ අම්මා? යකෝ උඹේ අම්මා තමයි. නැත්තම් අල්ලපු ගෙදර අම්මා වරින් මේට කිව්වේ. මල්ලි අම්මා ඇවිල්ලානේ. එහෙනම් මල්ලිට අද බුදු සරණයි එහෙනම් මම ගියා. මිස් අපි පේපරේ බැලුවා. අපිට විනාඩියක් දෙනවද? විනාඩියක් නෙමෙයි පැය දෙකක් වුණත් ගන්න. කීසි අවුලක් නැහැ. අපි එළියේ ඉන්නම්කෝ. අම්මේ අපිට ගාන්න දාදන්නේද? ගාන්න නෙමෙයි තොටිල්ලේ දාලා නලවන්න. තොපිටද? අම්මට කියන්නේ ඊයේ පේපරේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. අයිසක් නිව්ටන් ඇපල් ගා ළඟ ඉඳගෙන ඉන්නකොට එතුමාගේ ඔළුවට ඇපල් ගෙඩියක් වටුණා. ඒ වෙලාවේ මොකක්ද එතුමාට හිතුනේ?
එච්චර යාලා තිබ්බේ. මොකද්ද දන්නද ඒකට ලියලා තිබ්බේ? මොකද්ද මේ? මට දන්නේ ඒ වෙලාවේ මං ඉපදෙලා හිටියේ නෑ. එහෙමයි ඌ ලියලා තිබ්බේ. ඇයි මේ අපිටම කියලා මේව කරන්නේ ඔය? අම්මෝ ආයෙනම් මොන රැස්වීමක් තිබ්බත් එහෙම අම්මව නම් එක්කන් එන්න ඕනේ. දැක්කනේ ගැව්වා හිටිය අපිට. යාළුවනේ මේ වගේ ආතල් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා support එකක් දෙන්න අපිට. එහෙනම් දවසින් දවසට මේ වගේ හැමදාම fun videos බලන්න. එහෙනම් දැන්වත් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගියා.